ටමි ටයිම් කියන්නේ මොනවද? බබාව දවස ගානේ විනාඩි කිහිපයක් මුණින් තියන එක තමයි ටමි ටයිම් කියන්නේ. ටමි ටයිම් දාන්න කවදා ඉඳන් පටන් ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් බබාට සති 3ක් 4ක වගේ කාලයක ඉඳන් පටන් ගන්න පුළුවන්. අම්මලා බයයි නම් බබාව සති 3න් 4 ඉඳන් දාන්න. බබාට මාස එකමාරක් වුණාට පස්සේ ඉඳන් හරි ටමි ටයිම් දාන්න පටන් ගන්න පුළුවන්. ඉතින් පටන් ගනිද්දි බබාලට ඒක ටිකක් අමාරුයි වගේ තිබුණාට හැමදාම ටමි ටයිම් දාද්දී යාලට ඒක පුරුදු වෙනවා. පළවෙනි දවසේ බබාව තප්පර 30ක වගේ කාලයක් මුණින් දාලා තියන්න පුළුවන්. ඊට පස්සේ ටික ටික දවසට 3-4 පාරක් විනාඩි 10ක ඉඳන් 15ක් වෙනකම් වැඩි කරලා ටමි ටයිම් දාන්න පටන් ගන්න. පළවෙනි දවසේ බබාව ටමි ටයිම් දානවා නම් එයාගේ අත යටින් සපෝට් එකක් දීලා පහසු විදියට තියන එකත් අනිවාර්යයි. බබාලා මුල් දවස්වල මේකට අකමැති නිසා අපිට පුළුවන් එයාලා ඉස්සරහා සෙල්ලම් බඩු කිහිපයක් තියන්න, එහෙම නැත්නම් කණ්ණාඩියක් තියන්න, අපිත් එයාලා එක්ක බිම නිදාගෙන බබාලා දිහා බලාගෙන කතා කරන්න පුළුවන්. එතකොට බබාලා විනෝද වෙන්න පටන් ගන්නවා. ඒ වගේම එක දිගට අවධානය යොමු කරන්නත් උත්සාහ කරනවා. මාස 3-4ක් ගියාට පස්සේ බබාලා ගොඩාක් දුරට මුණින් පෙරලෙන නිසා ගොඩාක් වෙලාවට එයාලා මුණින් අතටමයි ඉන්නේ. ඉතින් ඒ කාලයට අපි විශේෂයෙන් ටමි ටයිම් දාන්න ඕනේ නැහැ. එහෙත් බබාට මාස 4ක් වගේ කාලයක් වෙනකම්ම එකම ෂෙඩියුල් එකට බබාව ටමි ටයිම් දාන එකත් ගොඩාක් වැදගත්. අපි දැන් බලමු ටමි ටයිම් දාදී සැලකිය යුතු කරුණු මොනවද කියලා. පළවෙනි එක අපි අනිවාර්යයෙන්ම එතන ඉන්න ඕන. බබාව ටමි ටයිම් දාලා විනාඩි 5ක් නේ 10ක් නේ කියලා අපේ වැඩක් කරගන්න යන්න හොඳ නැහැ. ඉතින් බබාලට ඇත්තරම ඔළුව බැලන්ස් නැහැ. එයාලගේ අස්ථි ශක්තිමත් වෙලා නැති නිසා ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ටමි ටයිම් දාද්දි බබා ළඟම ඉන්න ඕන. දෙවෙනි එක තමයි බබාට කිරි දීලා නැතිනම් කවලා පැයක් ගියාට පස්සේ ටමි ටයිම් දාන එකත් ගොඩක් වැදගත්. කිරි දීපු ගමන් දාන්නත් හොඳ නෑ. ඒ වගේම බබාට බඩගින්නේ ඉද්දිත් සහ බබාට නිදිමත වෙලාවටත් ටමි ටයිම් දාන්න හොඳ නෑ. ඉතින් බබා හොඳට නිදාගෙන නැගිට්ටට පස්සේ හොඳට ඇක්ටිව්ව ඉන්න වෙලාවක තමයි අපි ටයිම් දාන්න ඕන. තුන්වෙනි එක තමයි බබාව ටමි ටයිම් දාද්දී හැමදාම එකම ෂෙඩියුල් එකට එකම වෙලාවට දාන්නත් අමතක කරන්න එපා. දැන් අපි බලමු බබාලා ටමි ටයිම් දාන එකෙන් ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා. බබාගේ බෙල්ල, උරහිස, ඒ වගේම බබාගේ පිටුපස අස්ථි ශක්තිමත් වෙන්න ගොඩක් උපකාරී වෙනවා. දෙවෙනි එක තමයි තාම මුණින් පෙරළුනේ නැති බබාලට ඉක්මනින් මුණින් පෙරලෙන්න, ඒ වගේම බඩ ගන්න, ඉඳ ගන්න වගේ ගොඩක් ක්‍රියාකාරකම් ඉක්මනින් කරන්න ගොඩක් උදව් වෙනවා. තුන්වෙනි එක තමයි බබාලට මෝෂන් ප්‍රශ්න තියෙනවා නම්, ඒ වගේම ගෑස් ප්‍රශ්න තියෙනවා නම් මේ ටමි ටයිම් දාන එකෙන් ඒකත් හොඳ වෙන්න පුළුවන්. අවසාන එක තමයි ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නය. ඒ තමයි බබාගේ ඔළුව පිටිපස්සේ ටිකක් ගෙවිලා වගේ ෆ්ලැට් වෙලා තියෙන එක. ඒකට හේතුව තමයි බබා ගොඩක් වෙලා උඩු අතටම ඉන්න එක. ඉතින් දවසට කීප සැරයක් මේම ටමි ටයිම් දාන එකෙන් බබාගේ ඔළුව පිටිපස්සේ ෆ්ලැට් වෙන එකත් අපිට මගහරව ගන්න පුළුවන්. මේ ටික තමයි ටමි ටයිම් එක ගැන විශේෂයෙන්ම කියන්න ඕන දේවල් ටික. ඉතින් ගොඩක් දේවල් මේකෙන් දැනගන්න ඇති කියලා මම හිතනවා. මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ ගොඩක් ප්‍රයෝජනවත් හොඳ වීඩියෝ එකක් අරගෙන නැවත එනකම් ඔයාලා හැමෝටම බයි.